සාදු කියමු. අත් දෙක එකතු කරගෙන නමස්කාර පාඨය කියන්න. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီสิกขาပဒံ สมาธิยามิ อดินนาทานาเวรมณีสิกขาปดังสมาธิยามิ ขามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ อัปปมาเดเนสัมปาเดเต තථාගත බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා කියන ප්‍රාර්ථනාවෙන් හොඳට වැඳගෙන මේ කවි කියලා වන්දනා කරමු. හැමෝම ලස්සනට කියන්න. සිව් මග සිව් පාල කළ සිත් පොබෝදු අටලෝ දහමින් මනෝවාග පැහැදෝ ගයා මූලයේ දස මාරු පැරදෝ නමස්කාර වේවා බුදු සමිඳෝ
භවයේ වියාවුලටම කළ පිළියම් වන පොත් කර දුන් සසරට විසඳුම් අනාගතය අප හට කළ සැලසුම් නමස්කාර වේවා සිරි සදහම් මග පෙන්වා දුන් හැමතෙම නිවන බුදු බණ මතුරති සිත සනසවන අරහත් දජයෙන් සැලසුව සෙවන නමස්කාර වේවා සංඝ රුවන සාදු විනාඩි දෙකකට අත් දෙක උකුලට අරගන්න හිත මොහොතක් එකඟ කරගන්න සැහැල්ලුවෙන් දෙනෙත් පියාගෙන නිහඬව ආවර්ජනා කරමු බුදු රජාණන් වහන්සේ මාගේ ජීවිතය එළිය කළ හිරෝ මඩල වන සේක මාගේ ජීවිතය පහන් කළ සඳ මඩල වන සේක මාගේ දුක නිවන මෙත් ගංගෝල වන සේක මාගේ දුක නිවන මෙත් ගංගෝල වන සේක
සාදු සාදු සාදු. සදහැවත් කාරුණික පින්වත්නි, අද මේ සැඳෑ කාලේ පින්බර වේලාවක් වෙන් කළා දහම් හමුවක් සඳහා. පානදුර සනස බැංකුවේ වර්තමාන සභාපතිතුමන්, නිලධාරී මණ්ඩලය, සමාජිකත්වය දරන හැමදෙනාම එකතු වෙලා මහනීය පින්කමක් සිදු කරන්නට සෝදානම් වෙන වෙලාව මේ. අද මේ ධර්මානුශාසනාව සිදු කරන අරමුණු අතර වාර්ෂිකව සිදු කරන පින්කම් මාලාවෙත් දහම් අනුශාසනාවක් සිදු වෙනවා. ඒ සෑම පින්කමකම සභාපතිතුමන්ගේ ජන්මදිනය නිමිති කරගෙන පින් කරන බව කරුණාවෙන් සිහිපත් කළා. සභාපතිතුමන් කේ නිරෝසන ප්‍රනාන්දු මහත්මාණන්ගේ ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම පින්කමේ ප්‍රධාන අරමුණක්. එවැගේම හිටපු සභාපතිවරයෙකු කාලයක් සනස සමිතියේ අභිවෘද්ධියට කළ මෙහෙවර සිහිපත් කරනවා. ඒ.ඩබ්ලිව් රාමනායක මහත්මාණන් සිහිපත් කරලා එතුමා වෙනුවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කිරීම. කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරලා මියගිය සමාජිකත්වයටත් පින් අනුමෝදන් කරලා පෞගිය සතිවල කාලගුණික වෙනස් වීම නිසා මියගිය අයටත් පින් දීලා අවතැන් වෙලා ඉන්න හැම දෙනාටමත් ආශිර්වාද ප්‍රාර්ථනා කරලා පින්කම සිදු කරන බව කරුණාවෙන් මතක් කළා. දේශනාව අවසානයේ මේ අරමුණු කරුණාවෙන් පින් දීලා සෙත් ප්‍රාර්ථනා කරලා පුණ්‍යානුමෝදනාත්මකව මතක් කරන නිසා කාලය දහම් කතාව ශ්‍රවණය කිරීමට අනුශාසනාවට වේලාව වෙන්කල කාලය තියෙනවා හරියටම පැයක්. එනිසා සභාපතිතුමන් ඇතුළු බණහන හැමදෙනාම දේශනාවට සතිමත් වෙන්න හොඳට සිහිය පිහිටුවා ගන්න.
කතා බහ කරන මාතෘකාවට අනුව ජීවිතය ගැන සංසාරය ගැන පාඩමක් උගන්වනවා. එනිසා දහම් කතාවට අනුව අහන දෙයකටත් උත්තර ඕන නිසා අවධානයෙන් ශ්‍රවණය කරන්න. කතා බහ කරන මාතෘකාව සංයුත්ත නිකායේ තියෙනවා සූත්‍රයක්. ඒකට පාලියෙන් කියන නම අත්තරක්කිත සූත්‍රය. පාලි වචනේ. පාලියෙන් අත්ත කියලා කියන්නේ තමා. ඒ කියන්නේ මම. ආරක්ෂා කර ගන්නවට කියන පාලි වචනය රක්කිත. රැක ගන්නවාය. දේශනාවේ තමන් රැක ගන්න පාඩමක් උගන්වන. බණහන කෙනාට තමන්ව රැක ගන්න ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ ළඟට මේ කතාව අහන්න එන කෙනා තමයි කොසල් රජතුමා. ඇවිල්ලා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් ස්වාමීනි කේසං අත්තා රක්කිතෝ හෝති. මේ ජීවත් වෙන අය අතර තමන්ව රැකගන්න අය කවුද? ස්වාමීනි තමන්ව රැකගන්නේ කවුද? බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. ඊළඟට අහනවා කේසං අත්තා අරක්කිතෝ හෝති. තමාව නොරකින්න කෙනා කවුද? ඒ කියන්නේ තමන්ව හොඳට පරිස්සම් කර ගන්න කෙනයි නොකරන කෙනයි. බුදුරජාණන් වහන්සේ මේක ඉගෙන ගන්න හරි ලස්සන පාඩමක් මතක් කරලා දෙනවා. තමාව රකින්න කෙනයි නොරකින්න කෙනාවයි හඳුනා ගන්න ක්‍රමය. ඒ කියන්නේ තමන්ව ආදරෙන් බලා ගන්න කෙනයි තමන්ට ආදරෙන් රැකවරණය නොදෙන කෙනයි. ඒකට උගන්වනවා ධර්මානුකූලව පාඩමක්. මේ බණහන කෙනාට මට මාව රැකගන්න ක්‍රමය ඉගෙන ගන්න තියෙන පාඩම. තමන්ව රැකගන්නේ නැති කෙනා ඒ කියන්නේ තමන්ව ආදරෙන් බලාගන්නේ නැති කෙනා එයා ළඟ සාධක තුනක් තියනවලු. ඒ තුනම අයහපත්ය නරකයි. සාධක තියෙනවා තුනක්. තමන්ට තමන් ආදරය නොකරන කෙනාව ඒ සාධක දිහා බලලා හොයාගන්න පුළුවන්. තමන්ව රකින්නේ නැහැ. පළවෙනි සාධකය කායේන දුච්චරිතං චරಂತಿ. ආරක්ෂා කරගන්නේ නැති කෙනා තමන්ව කායේන දුච්චරිතං චරಂತಿ. ඇඟෙන් කරන වැඩ නරකයි. එයාගේ ඇඟ අකුසල් එක්කලා තියෙන.
ඒ කියන්නේ ඇඟෙන් කරන්නේ අයහපත් ක්‍රියා. තමන්ව ආදරෙන් නොබලන කෙනා. ඔන්න පළවෙනි සාධකය ඇඟ හරි නෑ. ඊළඟට දෙවනි සාධකය තියෙනවා වාචාය දුච්චරිතං චරන්ති. වචනයත් හරි නෑ. වචනය හරි නෑ. තමන්ව ආදරෙන් බලාගන්නේ නැති කෙනා. වචනයත් අකුසලයේ ළඟ. ඊළඟට උගන්වනවා මනසා දුච්චරිතං චරන්ති. ඒ කෙනාගේ හිතත් හොඳ නෑ. මම මාව ආදරෙන් රකින්නේ නැතිනම් මගේ හිත හරි නෑ. ඒ කියන්නේ හිතේ තියෙන්නේ අකුසල්. ඔන්න සාධක 3 මේ තමන්ව ආදරෙන් නොරකින්න කෙනාව තේරුම් ගන්න තියෙනවා. එතකොට මේ සාධක 3ම යහපත් වෙනවා රකින්න කෙනාගේ. තමන්ව හොඳට පරිස්සම් කරන කෙනාගේ ওই සාධක 3 යහපත්. ඒ තැන් 3ම කුසලය ළඟ. ඒ කුසලය ළඟ තියෙන්නේ යහපත් චර්යා රටාවේ. එකට කියනවා කායේන සුචරිතං චරන්ති. ඇඟ සුචරිතවත්. පව් කරන කෙනා දුච්චරිතයි. කුසල් වඩන කෙනා සුචරිතයි. ඒ කියන්නේ චරිතය හොඳයි. බැරි වෙලාවත් වචනය කතාව නරකනම් දුච්චරිතයි. වචනය හොඳනම් සුචරිතවත්. වාචාය සුචරිතං චරන්ති. වචනේනොත් චරිතය හොඳයි. තමන්ව පරිස්සම් කරගන්න කෙනා. ඊළඟට මනසා සුචරිතං චරන්ති. මනසත් සුචරිතවත් යහපත් තමන්ව පරිස්සම් කරගන්න කෙනා. එකම සාධක 3 මේ කුසල අකුසල දෙකට බෙදෙනවා. බලන්න තමන්ව රැක බලා ගන්න කෙනාවයි නොරකින්න කෙනාගේ වෙනසමයි. මේ කෙනාව ධර්මයෙන් හඳුනා ගන්න තියෙන ක්‍රමය. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ බණහන ඔයාලට මට උගන්නන පාඩමේ තියෙන්නේ කරන්න වැඩ 3යි. බණහන කෙනාට කරන්න තියෙන්නේ වැඩ 3යි. ඒ වැඩ 3 හැමදාම අහන ගාතාවක තියෙනවා. ඒ ගාතාව උදේ හවස ඇහෙනවා. බුදුහාමුදුරුව සරණ ගිය කෙනා කරන්න ඕන වැඩ 3. හැමදාම අහන ගාතාව මොකද්ද ගාතාව? කරන්න කියලා කිව්ව වැඩ 3 ගාතාවේ තියෙන. ඔය නිතර ඇහෙනවා. කරන්න තියෙන වැඩ 3 මතක් කරගත්තම හරි. ඔය එකේ තියෙනවා පාඩම මෙන්න මේ 3 තමයි ඔයාලා කරන්න ඕන.
ඒක නිවන් දකින්න කෙනා, රහත් වෙන කෙනා, බුදු වෙන කෙනා රකින්න ඕන පාඩම. නිතර ඇහෙන ගාථා. කරන්න තියෙන වැඩ තුනයි. ඒ පින් කරලා සමාව ගන්න ගාථාවනේ. හැමදාම ඇහෙන ගාථාව සබ්බ පාපස්සා කරන. මේ උදේ හවස ඇහෙන ගාථාව මොකද්ද? සබ්බ පාපස්සා කරන. නිතර ඇහෙනවනේ. හැබැයි ගොඩක් දේවල් තියෙනවා නිතර ඇහුණට උගන්වන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඒ පාඩමේ තියෙන්නේ මොනවද කියලා දන්නේ නැහැ. හැබැයි ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බණහන කෙනාට කරන්න ඕන පළවෙනි වැඩේ තමයි සබ්බ පාපස්සා කරනං. ඒ කරන්න ඕන වැඩේ එපා කියලා කියන්නේ. වැඩ තුනක් කරන්න ඕන එකක් එපා කියන. මොනවද කරන්න එපා කියන්නේ? පව් වැඩ කරන්න එපා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ අංක 1 පාඩම පව් වැඩ කරන්න එපානේ. ඒ කියන්නේ අර චරිතය දුච්චරිත කරගන්න එපා. පව් කියන්නේ අකුසල්, අකුසල් පව් කළ ගමන් චරිතය දුච්චරිත. අපි තව වචනයක් කියනවා දුච්චරිත කියන්නේ දුස්සීල. චරිතය හරිනේ අකුසල් කළාම. ඒ නිසා කරන්න එපා කියලා කියනවා පව් වැඩ අකුසල්. ඔන්න එක. හැබැයි ඊළඟට කියනවා කුසලස්ස උපසම්පදා කරන්න ඕන වැඩ. මොනවද? කුසල් දහම්. හොඳ වැඩ කරන්න. අපි ඒ වචන දෙක කතා කරන්නේ පින් පව් කියලානේ. පව් කරන්නේ පාලු පින් කර ගන්නලු. ඔන්න පාඩම තමයි පව් කරන්නේ පා පින් කරන්න. එනිසා කුසල් දහම් වඩන්න බණහන කෙනාට කියන්න. පව් නොකරන කෙනා පින් කරන කෙනා ඊළඟට තියෙනවා තනියම කරගන්න ඕන වැඩක්. ඒක තනියෙන් කරගන්න ඕන. මොකද්ද වැඩි? තුන්වෙනි වැඩේ තනියම කරගන්න ඕන. හිත හදා ගන්න. දැක්කද කරගන්න ඕන වැඩේ ගාථාව එකතු කරන. සචිත්ත පරියෝදපනං හිත හදා ගන්න ඕන. හිත හදා ගන්න ඕනේ තමන්. තමන්ව රැකගන්න නම් හදාගන්න ඕනේ පළවෙනිම තැන තමයි හිත. අනිත් අකුසල් ඔක්කොටම අරගෙන යන්නේ එතන. මේ බණ අහන කෙනාගේ පින් කරන කෙනාගේ අත් දෙක පිරිසිදු වෙන්න ඕනේ. ඔයාලා දානෙ දෙනකොට පින් කරනකොට භාවනා කරනකොට අත් දෙක පිරිසිදු වෙන්න ඕනේ. කවුරුවත් පින් කරන වෙලාවට බණහන වෙලාවට ඇඟ පිරිසිදු වෙන්න ඕනෙත් නෑ.
හරිනම් පින් කරන වෙලාවේ සුදු පාට අඳින්නයි කියලා ගාථාවල නේ. සුදු පාට අඳින්නයි කියලා නෑ. හැබැයි අපි සුදු පාට අඳින්නවා. සුදු පාට අඳිනවා. සුදු පාට අඳින්නේ ඇයි? පින් කරන වෙලාවට සුදු පාට අඳිනවා. මොකක් නිසාද? සුදු පාට කියන්නේ මොකේ සංකේතයද? පාරිසුද්ධත්වයේ සංකේතය. මේ පිරිසිදු භවයේ සංකේතය තමයි සුදු. හැබැයි සුදු ඇන්දට පිරිසුදු වෙන්න බෑ. සුදු අඳින අපි කවුරුවත් පිරිසුදු නෑ. ඒ කියන්නේ පාටෙන් පාරිසුද්ධත්වයේ හම්බ වෙන්නේ. සුදු පාට පාරිසුද්ධත්වයේ සංකේතය. ඒ නිසා පින් කරන වෙලාවට අඳින. එතකොට පින් කරන වෙලාවට බණහන වෙලාවට කාගේවත් මොහොන පිරිසිදු වෙන්න ඕනෙත් නෑ. බුදුරජාණන් වහන්සේගේ පාඩමේ කාටවත් රහත් වෙන එක නිවන හම්බ වෙන්නේ ඇඟට නෙමෙයි. රහත් වෙන්නේ ඇඟ නෙමෙයි. නිවන් දකින්නේ ඇඟ නෙමෙයි. එතකොට රහත් වෙන තැන තමයි නිවන් දකින්න තැන හිත. එහෙනම් පිරිසුදුම වෙන්න ඕන තැන තමයි කොතනද? හිත. හදා ගන්නම ඕන තැන තමයි මහන්සි වෙලා හිත. හරිනම් ආධ්‍යාත්මය පිරිසුදු වෙන්න ඕන. හරි වචනය පිරිසුදුයි. ඔය කියන්න ලේසි නිසා තමයි භාෂාවේ පිරිසිදුයි කියන්නේ. හරි වචනේ පිරිසිදු නෙමෙයි. හරි වචනේ පිරිසුදු. ඒ ආධ්‍යාත්මය හැම වෙලාවෙම විසකුරු එකක්නේ. මේ හිත කියලා කියන්නේ හැම වෙලාවෙම විසකුරු එකක්. ඒ විසකුරු තැන කාට හරි පුළුවන් නම් පිවිතුරු කරන්න. ඒ කියන්නේ පිරිසුදු කරගන්න. පිරිසුදු කරන කෙනාට පිවිතුරු කරන කෙනාට ලෝතුරු වෙන්න පුළුවන් ඉක්මනට. හිත පිරිසුදු නැති අයට පිවිතුරු නැති අයට ලෝතුරු වෙන්න බෑ. එකයි බණහන කෙනාට කියන්නේ මේ හිත හදාගන්නයි. දැන් ඔයාලයි මමයි මේ අහන බණ හොයාගත්ත කෙනා බුදු වෙන්න නියත විවරණ ගන්නෙ ඔක්කොම අපිරිසිදු වෙලාවෙනේ. හැම තැනම අපිරිසිදු. කිලුටුයි. නියත විවරණ හම්බ වෙන්නෙම හැම තැනක්ම කිලුටු වෙලා. කොතනද ආත්මේ? නියත විවරණ ගන්න තැන කිලුටු හැම තැනම කොතනද? සුමේද තාපසයා. ඒ දවසම පාරේ වැඩ කරලා මඩගොඩි. ඇඟ පුරාම ජරාව. මුහුණේ දහදිය. ඊළඟට මඩගොඩේ බිම දිගා වෙනවා උඩින් වඩින්.
ඇඟත් කිලුටු වෙලා මොහොනත් කිලුටු වෙලා අත් දෙකම කිලුටු වෙලා තියෙන වෙලාවේ නියත විවරණ ලැබෙනවා බුදු වෙන්නේ ඕනම තැන පිරිසුදුයි හිත දැක්කද මේ බණහන පාඩමේ ධර්මයේ රකින්න පාඩමේ මේ හිතත් එක්ක තියෙනවා වැඩ හිත හදාගන්න බැරි වුණොත් සංසාරේ අර ලැබෙන නිවීමනේ කියලානේ මේ උගන්න. හිත හදාගන්නයි කියලා කියන්නේ ඒකයි තනියෙන් මහන්සි වෙන්න. හැබැයි කාට හරි හිත හදාගත්තොත් ඇඟට වටිනාකමක් ලැබෙනවා. ඇඟට වටිනාකමක් නැහැ. මේ දි รา පත් වෙන ඒවායේ වටිනාකම නැහැ. හැබැයි කාගේ හරි හිත රහත් වුණොත් කුණු වෙන ඇඟට වටිනාකමක් ලැබෙනවා. ඒ රහත් වුණොත් විතරයි. රහත් වෙච්ච කෙනාට හිත මේ ඇඟට නෙමෙයි ඇඟේ කෑලි වලට නෙමෙයි ඇඟේ අස්ති වලටත් වටිනාකමක් ලැබෙනවා. දැන් ඔයාලයි මමයි ධාතුන් වහන්සේලා කියලා වඳින්නේ මොනවටද? අස්ති වලටනේ. දැකද ඇට සැකිල්ලටනේ වඳින්නේ. එහෙම අපි කාගේවත් ඇට සැකිල්ලකට දන ගහලා මල් තියලා වඳින්නේ. හැබැයි ඇට සැකිල්ලට වඳිනවා වඳින්න හිත රහත් වෙන්න. දැක්කද හිත හදාගත්තාම ලැබෙන්නේ වන්දනීය බව ඇට සැකිල්ල. එනිසා බුදුරජාණන් වහන්සේ උගන්වනවා බණහන කෙනා පව් නොකරන අතරේ පින් කරන අතරේ හිත හදන්න ඕන. මේ හිත හදාගන්නයි කියලා කියන්නේ ඔය එකම ගාතාවකවත් මේ ගාතාවෙත් ඇඟ හදාගන්නයි කියලා නැහැ. හරිනම් වෙනම පේලියක් තියෙන්න ඕනනේ ඇඟ හදාගන්නයි කියලා. එහෙම එකක් නැහැ. ඇඟ ගැන කතා කරන්නේ නැහැ. බුදුහාමුදුරෝ කතා කරන ගාථාවල එකම ගාථාවකවත් ඇඟ වර්ණනා කරන්නේ. නිකම් මේ වචන දෙකකින් හොඳයි කිව්වා ඒත් නේ. ඇඟ ගැන පාඩම ආදීනවය ඒක බුදුහාමුදුරෝ උගන්වන්නෙත් ඇඟ දිහා බලාගෙන හිටිය කෙනාට. බුදුහාමුදුරන්ගේ ඇඟ දිහා බලාගෙන හිටියේ කවුද? රාතන් වහන්සේ. උදේ ඉඳලා හවස් වෙනකම් බලන් ඉන්නවා. කාමරෙන් කොයි වෙලාවෙ එළියට එයිද කියලා බලාගෙන ඉන්නවා. මේ කාමරේ ළඟ උදේ හවස බලාගෙන ඉන්න බුදුහාමුදුරුවෝ එළියට එනකම්. කවුද රහතන් වහන්සේ? එක්කෙනයි. වක්කලී හාමුදුරු. ඇඟ දිහා බලාගෙන හිටිය රහතන් වහන්සේ කවුද? වක්කලී හාමුදුරු. හැබැයි බලන් හිටියේ රහත් වෙන්න කලින්. හරි. බුදුහාමුදුරුවෝ බලන් ඉන්න වෙලාවේ වක්කලී හාමුදුරුවන්ට කතා කරනවා. මාරයද දන්නේ කෝල් කරනකොට බා. මාරයත් හිටි ගමන් කෝල් කරන. හැබැයි මිස් කෝල් ගහන්නේ හොඳයි. හරිම වෙලාවට
හරිම දවසේ හරිම තැනදී මාරයාගේ කෝල් එක එනවා. දැන් කෝල් එක එන්න සමහර අයට ළඟයි. නේ? පෞගිය ඔය සතිවල ඒකයි කොච්චර අයට ඒ ඇමතුමාවද? හරි? දන්නේ නැහැ එන්නකම්. හරි. ඔය ලෞකික ලෝකෙට මේ තරහෙන් කියනව නෙවෙයි. ලෞකික ලෝකෙට සන්ධි වෙලා තියෙනවා විසන්ධි වෙනකන් හිතේ සැනසීම නැහැ. මේ ලෞකික ලෝකේ ආස්වාදනීය ලෝකෙට ගොඩාක් දේවල් වලට අපි සන්ධි වෙලානේ. ඒ කියන්නේ බැඳිලානේ. ඒ සන්ධි වෙච්ච ඒවා බැඳිච්ච ඒවා විසන්ධි වෙනකන් අඬන්න වෙනවා, වැළපෙන්න වෙනවා, ශෝක කරන්න වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ බණහන කෙනාට විතරක් ආයන්තින් නාබි නන්දන්ති හම්බ වෙනකොට hina වෙන්න එපාලු. මොනවා හරි ලැබෙනකොට hina වෙන්න එපාලු. පක්කමන්තින් නසෝචති දාලා යනකොට අඬන්නත් එපාලු. හරියට බණ අහලා හිත හදාගත්ත කෙනා hina වෙන්නෙත් නැහැ, අඬන්නෙත් නැහැ. ඒ ලැබෙනකොට hina වෙන්න එපාලු, දාලා යනකොට අඬන්න එපාලු. සාමාන්‍යයෙන් ඔයාලා ගාව අපි ගාව ඒ පාඩම් දෙකම තාම හිම්මමනේ. හම්බ වෙනකොට අපි මක් කරනවා? hina වෙනවනේ. හම්බ වෙච්ච ඒවා ලං වෙච්ච ඒවා දාලා යනකොට අඬනවා. එතකොට හිත හදාගත්ත කෙනාගේ බනහලා hina වෙන පාඩමයි අඬන පාඩමයි නැහැ. ඒ කියන්නේ මේකේ hina වෙන්න දෙයක්වත් නැහැ, අඬන්න දෙයක්වත් නැහැ. ධර්මයත් එක්කලා ඉන්නයිට. ඒක තව වචනයකින් කියන්නේ අටලෝ දහමට කම්පා වෙන්නේ නැහැ කියලා. ඔයාලා අපි හැමෝම අටලෝ දහමේ හතරකට කැමති. හොඳ හතරට කැමති. හැබැයි අනිත් හතරට කැමති නැහැ. නෑ හොඳ හතරයි නරක හතරයි අටටම කැමති වෙන්න ඕනේ බණහන කෙනා. හිත හදාගන්න කෙනා එහෙමයි අටලෝ දහමටම කම්පා නොවෙන්න ඕන. ඒක එතකොට ගැඹුරු පාඩම. ඒක අවුරුද්දකට එක බණක් අහලා කරන්න බෑ. 7 දවසේ බණක් අහලා ඒක කරන්නත් බෑ. 3 මාසේ බණක් විතරක් අහලා වෙන්නෙත් නෑ. ඒක ඇවිල්ලා ජීවිතයේ ධර්මයත් එක්කලා හැම මොහොතකම තියෙන්න ඕන පාඩම. ඒක රකින්න හරි අමාරු. ඒ නිසා තමයි මතක් කළේ ඔය ලෞකික ලෝකේ ආස්වාදනීය ලෝකේ බැඳෙන තැන දුකයි, විසන්ධි වෙන තැන සැපයි. ඒක හොඳට ඉගෙන ගන්න ඕන. ඒ නිසා වක්කලේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝ කතා කළා කින්තේ වක්කලී ඉමිනා පූතිකායේන. ඔයාට වක්කලී මොනවද ලැබෙන්නේ මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉඳලා? බුදුහාමුදුරුවෝ අහනවා වක්කලී ඔයාට මොනවද ලැබෙන්නේ මේ ඇඟ දිහා බලාගෙන ඉඳලා? එහෙම කිව්ව ගමන්ම වක්කලී හාමුදුරුව තරහ වුණා.
ගිජ්ජකූට පර්වතයට ගිහිල්ලා පැන්නා මම මැරෙනවයි කිය. කන්දෙන් පහලට පැන්නා. බුදුහාමුදුරෝ මට කියන්නේ බලන් ඉන්න එපා කියලා නම් මම මැරෙනවයි කියලා කන්දෙන් පහලට පැන්න. කන්ද පාමුල බිමට වැටෙන්න ඔන්න මෙන්න තියා බුදුහාමුදුරු ඉරිදි බලයෙන් බේරගෙන කන්ද පාමුල තියාගෙනම ඇඟේ ආදීනවේ කියලා රහත් වුණා. ඇඟ දිහා බලාගෙන හිටිය කෙනාටයි ඇඟට ආදරය කරන්න එපා කියලා. දැන් ඔයාලට අපිට උගන්වන්නෙත් ඇඟට ආදරය කරන්න එපා. එතකොට ඇඟට ආදරය නොකරන කෙනා ආදරය කරන්න ඕනේ කොතෙන්ද? හිතට. එතකොට හදාගන්න ඕන ඇඟ නෙමෙයි හදාගන්න ඕන හිත. හැබැයි හිත හදා දෙන තැන් නෑනේ. කවුරුවත් කතා කරලා හිත හදා දෙන ක්‍රමයක් උගන්වන්නෙත් නැහැ. හැබැයි ඇඟ හදාගන්න තැන ඕන තරම් තියෙනවා. ඔය ඇවිදිනකොට ඇඟ හදාගන්න තැන්, ඇඟේ අඩුපාඩු හදාගන්න තැන්, ඇඟ පරිස්සම් කරගන්න තැන් ඕන තරම් තියෙනවා. සමහර තැන්වල ලොකුවට නම ගහලක් තියෙනවා. ෆුල් බොඩි චෙක් අප් කියලා. හැබැයි කොහේවත් දැකලා තියෙනවද ෆුල් මයින්ඩ් චෙක් අප් කියලා? එහෙමනේ. හිත හදා දෙනවයි කියලා කොහෙවත් නෑ කතා කර. සමහර වෙලාවට ඕනම නම් මේ නාකි වෙන එක වුණත් අයින් කරලා දෙනවා මගුල් ගෙදර ගිහින් එනකම්. අයින් කරනවා. නාකි වෙන එක පැයකට දෙකකට අයින් කරලා දෙනවා මගුල් ගෙදර ගිහින් එනකම්. කොහාටද යන්න ඕන? සැලුන් එකට. බලන්නකෝ ඔයාලා මගුල් ගෙවල් වල ගියාම නාකි වෙච්ච අය නෑනේ. හරි අඩුයි නාකි වෙලා නෑ. ඒ සමහර අයගේ ඉරියව්නේ හයියෙන් අඩිය උස්සන්නේ අතපය හොල්ලන්නේ ඇවිදින්නේ මගුල් ගෙදර ඉන්නයි. සමහර වෙලාවට ඔය ආත්තම්මල ඉන්නවා සැලුන් එක ඇතුළට යනකොට 65යි එළියට එනකොට 25යි. නාකි වෙන එක අයින් කරලා. තාත්තා එළියේ ඉඳන් බලන් ඉන්නව එනකොට අඳුර ගන්නත් බෑ. තාත්තා එළියේ බලන් ඉන්න. ගිය කෙනා එනකන් එනකොට අඳුරන්නත් බෑ. බලාගෙන ඉන්නවා මේ මගේ නෝනද බං. අඳුරන්න බෑ. ඒ නිසා මේ ඇඟට ආදරය කරන අයට ඇඟ හදාගන්න දැන් කතා කරලා සල්ලි අරගෙන හරි කරලා දෙනවා. හැබැයි මාසෙකට එක දවසක් උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් හිත හදාගන්න හැටි උගන්වනවා. මාසෙකට එක දවසක්. පොය දවසේ. තැන පන්සලේ. සෙනග නැත. මාසෙකට එක දවසක්. උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් උගන්වනවා. හයි ස්වාමින් වහන්සේලා පැයෙන් පැය මේ පාඩම් කියා දෙන්න. හැබැයි බණමඩුවේ මහා සෙනගක් නැත. සෙනග නෑ. ඉන්නවා ටික දෙනෙක් ඒ ඉන්නේ අම්මලා තාත්තලා ඒ ඉන්න අයත් ඉතින් ගොඩක් අය අර මාරයා කතා කරන අය. හොඳට හයිය හත්තිය තියන අය නෙමෙයි මාරයා අඬ ගන්න අය. එයාලා දවල් දානෙන් පස්සේ බන නැහැ.
දවල් දානෙන් පස්සේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ 9 වෙනි අංගේ වැඩ පටන් ගන්න. අංග තියෙන්නේ 8යිනේ. ඒ වුණාට යාලා 9 වෙනි අංගේ වැඩ පටන් ගන්න. හැම බණ ශාලාවකම එහෙම. 9 වෙනි අංගේ මොකක්ද? සම්මා ස්ලීපින්. 9 වෙනි එක. ඒ දානෙන් පස්සේ හැමෝම ස්ලීපින් බනනේ. එනිසා මම මේ මතක් කළේ හිත හදාගන්න හැටි මාසෙකට එක දවසක් උගන්වනවා. පන්සලේ ගේට්ටු ඇරලා බණමඩුවේ දොරවල් ඇරලා සෙනග නැහැ. හැබැයි සෙනග ඉන්නවා ගේට්ටු වහලා දොරවල් වහලා ඉබ්බෝ දාලා තාප්ප උසට බැඳලා ඇතුළේ ඉන්නව සෙනග පිරිලා. කොහෙද? බන්ධනාගාරේ. දැකද සෙනග ඉන්න තැන? ගේට්ටු වහලා ඉබ්බෝ දාලා දොරවල් දාලා වහලා තාප්පත් උසට බැඳලා හැබැයි ඇතුලේ සෙනග පිරිලා. මේ බලන්නකො සෙනගනේ. මතක තියාගන්න බන්ධනාගාර ගත වෙලා ඉන්න අයගෙන් 65% ඉන්නේ හැමදාම සමාදන් වෙන ශික්ෂාපද 5 අන්තිම එක. මොකක්ද අන්තිම එක? සුරාමේරය. 65%. බලන්නකෝ. එතකොට අනිත් වැරදි වලට යන්නේ 100ට කීයද? හරි? 65% එතන ඉන්නවා දුස්සීලකම් වල එකයි. ඒකේ ආදීනවය දැනගත්තේ නෑ. දුස්සීලකම ඒ වරද ජීවිතේ ඇතිවෙන්න කලාය අද ඉන්නවා එතන. සුරාමේර. එනිසා මේ පාඩම ඉගෙන ගන්නම වෙනවා හිත හදාගන්න. මේ හිත හදාගන්නයි කියලා කියන්නේ වෙන මොනවත් නෙමෙයි. අර ඇඟයි කයයි කටයි වචනයයි හිතයි මනසයි. ඔය තුනනේ. ඔය තුනෙන් කරන වැඩ ටික අකුසල් නතර කර ගන්න. මේ හිත හදාගන්න කියලා කියන්නේ. ඒකයි වක්කලී හාමුදුරුවන්ට මතක් කරන්නේ වක්කලී ඔයාට මාවනම් බලන්න ඕන යෝකෝ වක්කලී සෝ ධම්මං පස්සති මං පස්සති. ඔයාට මාවනම් බලන්න ඕන ඔයා ධර්මය දිහා බලන්න ඕන. බුදුහාමුදුරුව බලන්න ඕන නම් ඔයාලා මොකක් දිහාද බලන්න ඕන? ධර්මය දිහා බලන්න ඕන. හැබැයි අපස්සමානෝ සද්ධම්මං ධර්මයේ බලන්න බැරි නම් මං පස්සති මා දිහා බලාගෙන හිටියට නපස්සති මාව පේන්නේ. ධර්මයේ නොබලන කෙනාට බුදුහාමුදුරුව පේන්නේ. ධර්මය ළඟ නැති අයගේ බුදුහාමුදුරුවෝ ජීවමානනේ. පින්පව් දන්නේ නැති අය ළඟ බුදුහාමුදුරුවෝ ජීවමානනේ. දැක්කද ධර්මය බලන්න බුදුහාමුදුරුවෝ බලන්න ඕන. උගන්නන පාඩම බණහන කෙනා. ඒ නිසා චරිතය දුච්චරිත කතාවයි සුචරිත කතාවයි මේ පාඩම ඉගෙන ගන්න වෙනවා.
එතකොට තමන්ට ආදරය නොකරන කෙනා අර තැන් තුනම අරගෙන යනවා නරක වැඩ අකුසල් කීයකටද? ඔක්කොම අකුසල් කරන්න එපා කියලා කිව්වේවා පව් වැඩ කීයක් තියෙනවද? ඉලක්කම 10යි. හරිද උත්තරේ? 10යිලු. ඔන කරන්න එපා කළොත් අපාය යනවා, දුගතිය යනවා. මෙන්න මෙච්චරයි වැඩ. 10යි කියලා එක උත්තරයක් තියෙනවා. ඊට වඩා අඩුද වැඩිද? පව් වැඩ හරි. ඔක්කොම අකුසල් තියෙනවා 10ක්. ඒවට කියනවා දස අකුසල්. දැන් කරන්න එපා කියන්නේ 10යිනේ. සාමාන්‍යයෙන් ධර්මස්කන්ධය කොච්චරක් තියෙනවද? ධර්මස්කන්ධේ 84000යි. ධර්මස්කන්ධේ 84000ක් උගන්නලා කරන්න එපා කියන වැඩ කීයද කියන්නේ? 10යි. දැකද කොච්චර ටිකද? මේ අවුරුදු 45ම බණ උගන්නලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ. ඔයාලවයි මාවයි නරක වැඩ 10කින් අයින් කරා. 10යි ටිකයි. හැබැයි ඒ 10 අර තැන් තුනට යනවා. එක ඇඟෙන් පව් වැඩ කීයක් කරනවා? 3යි. හරිද? සමහර අයට කරන වැඩවල හැටියට ගැන ගන්නත් අමාරුයි. ඇඟෙන් කරන පව් වැඩ 3යිලු. හරිද? හරි. ඇඟමාව අපායට අරගෙන යනවා නරක වැඩ 3කින්. එතකොට ඇඟ පරිස්සම් කරගන්න ඕන නම් කාට හරි නොකර ඉන්න ඕන වැඩ කීයද? 3යි. ලේසියිනේ. මේක ගණන් කරන්න බැරි තරම් තිබුණා නම් කරන්න බෑනේ. හැබැයි 3යිනේ ලේසි. ඇඟෙන් මේ පව් වැඩ කරන්නේ නැතිනම් එයාගේ ඇඟ පිවිතුරුයි. ඇඟ පිරිසුදුයි. ඇඟෙන් පව් වැඩ 3යි. ඊළඟට පව් වැඩ කරනවා කට. වචනේ කියන්නේ කටනේ. කටින් කීයක් කරනවා? 4යි. ඇඟද වැඩිපුර අපායට අරගෙන යන්නේ කටද? කට. මාව ඇඟට වඩා අපායට අරගෙන යනවා කට. ඔයාලා මේ බණ අහන වෙලාවෙත් සමහර අය බුදුහාමුදුරුවෝ හම්බ වෙච්ච අයත් ඉන්නවා අපායේ කට නිසා. මොනවත් නැහැ කට. එක වචනේ එළියට ආවේ. මතක තියාගන්න අකුසල් වල එක වචනෙට ඊළඟ ආත්මේ රස්සාව තීරණය වෙනවා. අකුසල් වල එක වචනෙට ඊළඟ ආත්මේ ලැබෙන්න ඕන ඇඟ තීරණය වෙනවා. ඒ කර්ම එහෙමයි ඊළඟ ආත්මේ හදන්නේ. එක වචනෙට ඊළඟ ආත්මේ නෑ. ඔයාලා අම්මලා අහනවා අම්බපාලී තෙරණිය. අම්බපාලී තෙරණිය ඉපදුන ආත්මේ ලස්සන වුණා, පස්සේ මහාන වුණා. හැබැයි රස්සාව ලැබුණේ කලින් ආත්මික තිබුණ එක වචනයකට. එක වචනේ. ඒ ලස්සන ශරීරයක් එක්කලා නගර සෝබිනියක් වුණා. ඒ ආත්මේ ඒ වචනයෙන් බැන්න නිසා සීලවන්ත භික්ෂුණියකට ඒ වචනෙට හම්බුණා මෙයාට රස්සාව.
ඒ වචනෙන් ඔයාලත් බනිනවා අහල පහලයට. ඒ වචනෙන් ඔයාලා අහල පහලයට බනිනවා. බනින්නේ ඒකේ සිංහල වචනේ අරගෙන අකුරු දෙකක් දාලා. ඒකේ සංස්කෘත වචනේ වෛශ්‍යාව. ඔයාලා ඒක සිංහල කරලා අකුරු දෙකකින් බනිනවා. බලන්නකොනේ. ඊළඟ ආත්මේ හම්බ වෙන්නේ එතකොට ඇඟ. පේනවද අකුසල් වල එන්නේ? ඒ ලස්සනට බණ කිව්වා මිහිරි ධර්ම දේශනා ලකුණ්ඩ බද්දිය මහරහතන් වහන්සේ අඩි 3යි උස. අඩි 3යි උස. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ධාතු නිදන් කරන්න චෛත්‍ය බඳින වෙලාවේ එතනින් යනවා හාහා ඕක ලොකුවට හදන්න එපා කියලා. ඒ වචනයේට රහත් වෙන ආත්මේ අඩි 3යි උස. පේනවද වචනේට වාක්‍යයට සංසාරේ තීරණය වෙන. කර්මයි. එනිසා හොඳට මතක තියාගන්න කට පරිස්සම් කරගන්න. ඒ කට අරගෙන යනවා අපායට. වැරදි 4යි. යසෝදරා රහත් වෙලා ඉවරයි. රාහුලත් රහත් වුණා. සිද්ධාර්ථ බුදු වෙලා සංසාරේ නතර කළා. යසෝදරාගේ තාත්තා මේ බණ අහන වෙලාවෙත් අපාය ගිනි ගන්නවා. මේ වෙලාවෙත් අපායි. යසෝදරාගේ තාත්තා කවුද? සුප්පබුද්ධ රජතුමා. මේ කට නිසා අපායට ගියා බුදුරජාණන් වහන්සේට නිඳා කරලා. මතක තියාගන්න පින් කරන තැනක බණහන තැනක කවදාවත් ඒව දිහා බලලා අනේ අපොයි කියන්නවත් යන්න එපා. අනේ අපොයි කියන්නවත් යන්න එපා. ඒ තරම් අකුසලයි. රුවන්වැලි සෑය වටේටම ඔයාලට මට පළතුරු පූජා කරන්න බෑ මළුව පිරෙන්න. හැබැයි කවුරු හරි කෙනෙක් මළුවේ පිරිලා ඉතිරලා යන්න පළතුරු පූජා කරලා තිබුණොත් අනේ අපරාධ කියන්නවත් එපා. අපොයි කියලාවත් කියන්න එපා ඒක දිහා බලන්න. ඇයි ඒ වචනෙට ඔයාලට නැති වෙනවා එයාලට ලැබෙනවා. කර්මය කියලා කියන්නේ එහෙම එකක්. ඒ නිසා ඇඟත් අපායට ගෙනියනවා කටත් අරගෙන යනවා. පව් වැඩ එතන තියෙනවා 7ක්. ඊළඟට හිතේ තියෙනවා පව් වැඩ කීයක්ද? 3යි. මොනවද වචන 3? ලෝභ, ද්වේෂ, මෝහ. ඔන්න හිතේ තියෙන පව්. සාමාන්‍යයෙන් හිතේ තියෙන ඒවා කාටවත් පේන්නේ නැහැ. මේ ලෝභය, ද්වේෂය, මෝහය කියන 3 තමයි අර වැරදි වැඩ 7ටම මාව ගෙනියන්නේ. එතකොට ඇඟයි කටයි පව් වැඩවලට අරන් යන්නේ කවුද? හිත. ඇඟත් අරන් යනවා කටත් අරන් යනවා. එතකොට අරන් යන්නේ ලෝභය, ද්වේෂය, මෝහය. ලෝභය කියන්නේ ආසාව, තණ්හාව, ද්වේෂය කියන්නේ වෛරය, මෝහය කියන්නේ මුලා වීම. මුලා වෙනවයි කියලා කියන්නේ පින්පව් දන්නේ නැහැ. පාර වරදින. එතකොට අර වැරදි වැඩ 7න් බේර ගන්න ඕන නම් හදන්න ඕන තැන තමයි හිත. හිත හදාගන්නයි කියලා කියන්නේ ලෝභයටයි, ද්වේෂයටයි, මෝහයටයි හිත පාලනය කරන්න දෙන්න එපා.
ඒ තුන් දෙනා පාලකයා වුණොත් හිත පාලිත වුණොත් අර හතට යනවා. ඇයි ලෝභයනේ පාලකයා? දේශය පාලකයා වුණොත් මාව අරගෙන යනවනේ වෛරයට. සමහර වෙලාවට ද්වේෂය ලෝභය දෙකම කාලයක් මාව පාලනය කළා තියාගෙන ඉඳලා මාව අරගෙන යනවා ඝාතනයකට. ඇයි පාලනයනේ? ඔන මනෝභාවයන් වල අකුසල් චේතනා තුන ඒ තුන් දෙනා පාලනය කළා. එතකොට පාලකයා වෙන්න ඕන ලෝභයත් නෙමෙයි, ද්වේෂයත් නෙමෙයි, මෝහයත් නෙමෙයි. පාලකයා වෙන්න ඕන කවුද? පාලකයා වෙන්න ඕන හිත. පාලකයා වෙන්න ඕන හිත. පාලිත වෙන්න ඕන අර තුන් දෙනා පාලනය වෙන්න ඕන. ඔය බණවලට ඉගැන්නුවට කාටවත් ඕව නැති කරන්න බෑ. අපි බණවලට ඉගැන්නුවට නැති කරන්න බෑ. කරන්න පුළුවන් පාලනය කිරීම විතර. පාලනය වුණාම ඒවා හිමීහිට ප්‍රහාණය වෙනවා. එහෙනම් හිත රැක ගන්න මහන්සි වෙන්න ඕන. පේනවාද එතකොට ඔය තැන් තුනෙන් කරන වැරදි වැඩ 10 කරනකන් එයා දුච්චරිතයි. ඒවා කරන්නේ නැතිනම් එයා සුචරිතවත්. එතකොට සුචරිතවත් වුණාම ඒ කෙනාට කරන්න පින්කම් තියෙනවා. දැන් මේ 10 හොඳ පැත්තට දස කුසල්නේ. නරක පැත්තට දස අකුසල්. එතකොට මේක රකින්න කෙනාට කරන්න තියෙන පින්කම් කීයක් තියනවද? හොඳ වැඩ. 10යි. පින්කම් තියෙන්නේ 10යි. ඒකට වචනයක් කියනවා. දස පින් කිරියවත්. පින්කම් ඔක්කොම 10ක් තියෙනවා. ඒකට කියනවා දස පින් කිරියවත්. ඒ 10න් හැමදාම බණවලට අහනවා 3ක්. නිතර අහන පින්කම් 3 මොනවද? දාන, සීල, භාවනා. ඔය 3 අහනවනේ. ඔය 3 ඇතුලේ ඉතුරු 7ම තියෙන නිසා නිතර අහන්නේ ඔය 3. අනෙක් පින්කම් 7ම තියෙන්නේ ඔය 3 ඇතුලේ. දාන, සීල, භාවනා, පත්ති දාන, පත්තානුමෝදනා, ධම්ම සවන, ධම්ම දේශනා, ධම්ම සවන, ධම්ම දේශනා, ඊළඟට දිට්ඨිජු කම්ම, දිට්ඨිජු කම්ම. ආධ්‍යාත්මය තුල තියෙන දෘෂ්ටිය ඍජු වෙන එක පින්කම. ඒ කියන්නේ ලෝභ දෝෂ මොහ නැහැ. පේනවාද එතකොට චරිතය දුච්චරිත වෙන හැටි, චරිතය සුචරිත වෙන ක්‍රමය. කාට හරි මේ 10ම අකුසල් කරනවා නම් ඒ කියන්නේ පව් වැඩ කරනවා නම් ධර්මය නැහැ, පව් වැඩ කරනවා නම් ඒ කෙනාට ධර්මය උගන්වනවා. ධර්මේන හීනක් පසුබික් සමාන. ධර්මයෙන් හීන වුණාම මිනිස්සු සමානයිලු, පසුබික් සමාන. කාටද? ධර්මයේ නැති වෙච්ච ගමන් කාටද සමාන? ධර්මයේ නැති අය සමාන කාටද? පව් වැඩ කරන අය සමාන වෙනවා.
තිරිසං පසු බික් සමාන. හරි? සත්තුන්ට බේත් දෙන වෙද මහත්තයාට මොකද්ද කියන්නේ? පසු වෛද්‍ය මොකද්ද සයන්න? ගයනු සයන්න, තාලුජ සයන්න. තාලුජ සයන්නෙන් පසු කියලා කියන්නේ කාටද එතකොට? තිරිසන් සත්තුන්ට. මොන භාෂාවෙන්? පාලිත් නෙමෙයි, සිංහලත් නෙමෙයි, සංස්කෘත. හරි? සංස්කෘත භාෂාවෙන් පසු කියලා කියන්නේ තිරිසන් සත්තු. හැබැයි අනිත් සයන්නාවොත් අනිත් සයන්න දන්තජ. ඒ සයන්නාවොත් පසු කියලා කියන්නේ පාලියෙන් හරකා. අනිත් සයන්නාවොත් පාලියෙන් පසු කියන්නේ කාටද? හරකා. පාලියෙන් හරකට කියන තව නමක් තියෙනවා. ඔයාලා ඔය අපි කතා කරන්නේ ගවයක් කියලා. ඒකේ පාලි ශබ්දය වචනය ගෝ. හරකට පාලියෙන් කියන ශබ්දය ගෝ. හරි? ඒක නාමපදයේ විදියට අරගන්නේ ගව. ඒ වචනේ අපි සිංහල කරගෙන කතා කරනවා. යන්නක් දාගෙන ගවයා. ගවය කියලා කියන්නේත් හරකා. ඒ වචනේ තියෙනවා ඔයාලව අපිව පාලනය කරන තැනක්. ගවර්න්මන්ට්. දැක්කද? හරි? අපි පාලනය කරන තැන තියෙන ශබ්දෙත් මුල ගවර්න්මන්ට්. පාලනයනේ. හරි? සමහර වෙලාවට හිතෙනවා ඒ වගේ අයද ඉන්නෙත් කියලා. ඇයි ශබ්දයත් ඇවිල්ලානේ. හරි? හැබැයි ඒ කොහොම වුණත් මේ ආස්වාදනීය ලෝකේ පංචකාමයට එක්කලා ඉන්න ලෝකේ ඔයාලා අපි හැමෝම හැම වෙලාවෙම ඇඳලා ඉන්නේ. කාටද? ගොනාට. දැන් ඔය අපි සුදු ඇඳලා හිටියට මේ වෙලාවෙත් ඇඳලා ඉන්නේ කාටද? ගොනාට. හරි? බුදුරජාණන් වහන්සේ කරන්නේ ගොනාට ඇඳලා ඉන්න එක ගලව ගන්න පාඩම උගන්වන එකනේ. එයි මේ පංචකාමයට එක්කලා ඉන්න ලෝකේ හැමෝම එහෙමයි. හැමෝම ඇඳලා ඉන්නේ ගොනාට. දැන් කන්නාඩි ඉස්සරහට ගිහලා මේ කාගේ ලස්සනද බලන්න. හැමෝම බලන්නේ ගොනාගේ ලස්සන. හරි? එතකොට ගොනාට අපිව අන්දන්නේ කවුද? අපි හැමෝම ගොනාට අන්දනවා. කවුද අන්දන්නේ? අන්දන කෙනා ඉන්නවා. සමහර වෙලාවට ඇඳුම දිහා බලලා ඒ නම දාලත් කියන ඇඳුමේ හැටි. හැමෝම ගොනාට අන්දන්නේ මාරයා. කවුද අන්දන්නේ? මාරයා. මේ ඔක්කොම අන්දන වැඩ කරන්නේ මාරයා. ඒකට කියන්නේ දස මාර සේනාව. දස මාර සේනාව කියන්නේ මනෝභාවයන් 10ක්. මේ කඩුව අරන් එන අය 10 දෙනෙක් නෙමෙයි. දස මාර සේනාව කියන්නේ කවුද? මනෝභාවයන් 10ක්. ඒ 10 දෙනා කරන්නේ හැම වෙලාවෙම ඔය ආස්වාදනීය ලෝකේ අන්දන එක. ඒක අය සමහරගේ ඇඳුම් දිහා බලලා ඒ වචනෙම දාලා කියන්නේ. මාර ඇඳුමක් කියන්නේ.
අන්දලා තියෙන්නේ කවුද එතකොට? මාරයා. හරි? සමහර වෙලාවට මේ සංසාර ගැන මීට කලින් අහලා නැති පාඩමක් ඉගෙන ගත්තාමත් ඒ අහපු බණටත් ඕක දානවනේ. ඔ මාර බණක්නේ. හරි? ඒ සමහර වෙලාවට හොඳට බඩගින්නක් ආවම ඔව් දැක්කද මාරයා කරන වැඩ? කියන්නේ මේමනේ. ඒකයි මහත්යට හරි නෝනට හරි නොහොඹිනා වැඩක් කළාම අර මනෝභාවයන් වලින් එකකින් තාත්තා නෝනට කතා කරන්නේ ඒ වචනේ දාලා. නෝන මහත්යට කතා කරන්නේ නැත්තේම මහත්ය නෝනට කතා කරන්නේ නැත්තේ. ඔව්. තාත්තා කියනවා මාර ගෑණියෙක්. ඔව් මෙහෙන් කියනවා මාර විනියෙක්. දැකදී අර මනෝභාවයන් 10 වැඩ කරනකොට හම්බ වෙන වචනේ. හරි ඒ කතාවෙත් තියෙන භාෂාවෙත් ඒක තියෙනවා. ඒ නිසා අතන ධර්මයේ නැති වුණ ගමන් චරිතය තිරිසං වෙනවා. පේනවා. පසුබික් සමානක් කියලා කියන්නේ තිරිසන් සත්තු වගේ පව් කරනයි අකුසල් කරනයි නේ. සමහර වෙලාවට ඇත්තට මේ 10ම ඕන නැහැ එකක් දෙකක් කළත් අපි වචනේ දාලා බනිනවනේ. දැන් අම්මා බනිනවනේ පුතාට දුවට මොන වැඩ කරන්න එපා කියලා. ඔව් අම්මා බනින්නේ. ඔව් ඒවා එකක් කළත් කරන කෙනාට බනිනවනේ නේ මොන වැඩ කරන්න එපා කියලා. නෑ සතාගේ නම දාලා බලන්න. ඔව් එක වචනයක් ගොන් වැඩ. හරි? දැන් සමහර අය ඔය පින්කම් කරනවා කියලාත් ගොංකම් කරන්නේ. පින්කම් කරනවා කියලාත් ගොංකම් කරනවා. ඔය බලන්නකො හවස පන්සලේ 8:20 පූජාවේ ට්‍රේ එකේ කරපිංචා හාතවාරිය හරි මුකුණු වෙන්න ඔක්කොම තියෙනවා. ඔය ට්‍රේ එකේ තියෙනවා. ඔය සමහර වෙලාවට මේ මම දැකලා තියෙනවා 8:20 පූජාවේ ට්‍රේ 28ෙම තියෙනවා අර කම්ෆෝට් පැකට් 28ක්. පූජා කරනවා. හරි? අර කොළ જાති මිටි බැඳලම දෙනවානේ. හරි පූජා කළා එයාලා වැඳලා එනවා යසෝදරාට කියලා කොට ගනින්. අර කැඳ වීදුරු එන්න ඕන එක ආවේ කොළ මිටියනේ. හරි සමහර වෙලාවට එහෙම පින්කම් කරනවා කියලා ගොංකම් හරියට කරනවා. එතකොට අර සත්ව කුලේම නම දානවනේ. ඔය පව් වැඩ කළාම අකුසල් කළාම ඔව් අපායේ නමම දානවා. අපායේ නම මොකක්ද? අපායේ නම දැන් අපායවල ඔක්කොම පේන්නේ වල නෑනේ. ඔයාලට එක අපායයිනේ වල පේන්න තියෙන්නේ. ඒකත් gedara තියෙනවනේ. හුරතල් කරනවනේ. ඔව් තිරිසං. එතකොට අකුසල් කරන අයට පව් කරන අයට බනිනව නේද? මොන වැඩ කරන්න එපා කියලා? තිරිසං වැඩ කරන්න එපා. දැන් ඔයාලා අපි ඔය කියන්නේ නේ. දැන් මේ ආයතනේ කවුරු හරි එහාට මෙහාට හැම තැනටම කේලම් කිව්වම හම්බුනාම කියන්නේ නැද්ද තිරිසං වැඩ කරන්න එපා කියලා? කියනවා. දැකද ඒවා එකක් කළත් හම්බ වෙන වචනේ තිරිසං. කතා කරන්නේ මෙහෙම. හරි? සමහර වෙලාවට ඉතින් අර තිරිසං ආත්මේ සතාගේ ඇඟේ නමම දානවා. සතාගේ ඇඟේ නමම දානවා. මොන වැඩ කරන්න එපා කියලා. බලු වැඩ කරන්න එපා. දැකද ඇඟේ නම? ඇයි ඒවා කළාම යාට ඊළඟ ආත්මේ ලැබෙන්න ඕන මොකක්ද ඇඟ? ඔය ඇඟ තීරණය වෙනවා බල්ලා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මාලිගාවේ සිටුවරයා
මාලිගාවෙම මැරිලා මාලිගාවෙම ඉපදෙනවා. මොක වෙලාද? බල්ලෙක් වෙලා. ජීවමාන කාලේ. දැන් පුතා හුරතල් කරන්නේ කාවද? තාත්තා. හැබැයි බල්ලා. බුදුහාමුදුර මතක් කරන හොඳට නාවලා, කවලා, පොවලා, ඔළුවත් හොඳට අතගාලා ඕනම නම් උම්ම එකකුත් දීලා අහන්න කිව්වා තාත්තේ හංගපුව කොහෙද? පෙන්නුවේ නැද්ද? පෙන්නුවා. නරකද ගෙදර ඉන්න අය වත්නාවල බැලුවා නම් අහලා. එයි මේ ජීවමාන කාලේ. හරි තාත්තා අම්මා ඉන්නවනම් තාත්තා අම්මා කියලා කතා කරන්න එපා. හරි ওই සමහර ගෙවල් වල ඉන්නවනේ නෑදෑයෝ වගේ සංසාරේ ආවාය. ඒ කතා කරනකොට ළඟට එනවා. ඒ ආච්චිද වන්ද රෝසී කියනකොට එනවනේ. ආච්චිගේ නමමයි. ආච්චිගේ නමමයි. හරි රෝසී කියනකොට එනවනේ ළඟටනේ. බලන්න. ඒ සමහර වෙලාවට බ්‍රවුන් කියනකොට ළඟට එනවා. සීයත මන්දා. ඒ තිරිසං ආත්මවල ඉපදෙන අය ඔයාලගේ ණයට තියෙන කතාව ගෙවා ගන්න එයාලා එනවලු ළඟට හුරතල් වෙන්න. තිරිසං ආත්මය කියන්නේ එහෙම එකක්. ඔය ණය ගෙවා ගන්න එනවා සංසාරේ කල්ප ගානකය. හැබැයි නෑදෑයෝ විතරයි ලං කරගන්න. පේනවද ණය ගෙවෙන හැටි? හරි. ඒක ඔය සමහර ගෙවල් වල පිරීලා ඉන්නේ. වාසගම වගේ නම දාලා තියෙන. එකෙක් රෝසි, අනික පෙප්සි, අනික ජිප්සි. තුන් දෙනා. දෙකර වාසගම. දෙතුන් දෙනා ඉන්න වාසගම වගේ නම දාලායි නෑදෑයෝ. හරි තිරිසන් ආත්මේ ස්වභාවය. ඒ නිසා අර පව් වැඩ අකුසල් වැඩ කරන කෙනාට ඒ නම නිකම්ම හම්බ වෙනවා. ඒකයි මේ අම්මා බනින්නේ ওই පුතාලට තිරිසන් වැඩ කරන්න එපා. ඒ තාත්තට බනිනවා අර දුස්සීලකම් කරනකොට. හරි. හැබැයි තව එක ආත්මයක් තියෙනවා මේ පව් වැඩ කරන කෙනාට ඒක හම්බ වෙනවා. ඒ ආත්මය ලැබෙන්නේ කනත්තේ. ඒ ආත්මය ලැබෙනයි ඉපදෙන්නේ කනත්තේ. මොකක්ද ආත්මය? ඔය දුක් විඳින ආත්මවල ඔක්කොගෙම තනි නම. තනි නම. ඔයාලා කියනවනේ පෙරේත, පිසාච, භූත, කුම්බාණ්ඩ, පාංශු පිසාච, නිජ්ජා මතං හිත, කුප්පි පාසික, පාංශු කංජක නම් ගොඩක් තියෙනවනේ. ඔය කොම නම් ඒ නමට ඇතුළත්. අමනුස්ස. දැකදාර ඔක්කොගෙම නම තමයි අමනුස්ස. ඒ කියන්නේ මේ අකුසල් පව් වැඩ කරන්න ලැබෙන තැන කොයිද? අමනුස්ස. හැබැයි අමනුස්ස ආත්මය ඉපදෙන්නේ කොතනද? තැන. එයාලගේ ආවාසය කොයිද? කනත්ත. ආවාසය කනත්ත. හැබැයි කනත්ත ඉන්න අයට ගේ හොයාගෙන ඉන්න පුළුවන්ලු ඈ. ගාථා තියෙනවා ගේ හොයාගෙන ඉන්නවලු. ඔන්න අමනුස්ස ආත්මේ ස්වභාවයනේ. සමහර වෙලාවට අපි අමනුස්ස කියන වචනේ කතා කරන්නේ කනත්තේ ඒ ආත්මය ලැබුණ අයට නෙමෙයිනේ. මෙහෙත් කතා කරනවනේ. ඔය පව් කරන අයට ඔය වචනේ කතා කරනවා. දැන් සමහර වෙලාවට අම්මා කතා කරන්නේ තාත්තටනේ. දැන් ඔය පොයේ දවසට උදේට එනවනේ අම්මලා සිල් ගන්න ආවම අහනවනේ අම්මේ අද තාත්තකෝ කියලා ඇහුවාම අම්මා කියනවා අනේ ආමදුරේනේ ඔය අමනුස්සය මතක් කරන්නත් එපාලු. මේ උදේ පාන්දර.
ඒ වුණාට ගේනකොට අස්සන දාලා ගේනකොට එහෙම කිව්වේ නෑනේ. එමගේ පණ රත්තරන් කියලා මේ අස්සන දාලා ගෙනල්ලා දැන් කියන මොකද්ද? අමනුස්සය. ඇයි ඒ අම්මා තාත්තව ගේන කාලේ යාට රත්තරන්. හැබැයි දැන් අමනුස්සය. ඇයි තාත්තා කරන දුස්සීලකම් දැන් අම්මට අල්ලන්නේ නැහැ. ඒ කරන පව්වැඩ දැන් අර වචනෙන් අම්මා පිට කරා. පේනවාද මේ පව්වැඩ අකුසල් කරනකොට ලැබෙන නම් නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඊළඟ ආත්ම ඉපදෙන්න ඕන ඇඟ තීරණය කරන්නේ වෙන මොනවත් නෙමෙයි මේ ජීවත් වෙන චරිතය. අයි කතා දෙකක් නෑ. ඒකට කියන්නේ කර්මය තීරණය කරන චරිතය පාලියෙන් කියන වචනය කම්ම යෝනි. කම්ම යෝනි. දැකද වචනේ? මොකද පාලි වචනේ? කම්ම යෝනි. ඔන්න බලන්න ඊළඟ ආත්මේ ඇඟ තීරණය කරන වචනේ. ඒ බණහන කෙනාට නිතරම කියනවනේ කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. ඔයාලා කරන හොඳ හෝ නරක දෙක කර්ම යෝනිය දායාදේ වෙනවා. දැක්කද චරිතයත් එක්ක තීරණය වෙන්නේ. ඒ නිසා මේ කුසල් අකුසල් කතාව, පිම්පව් කතාව, සුචරිත දුච්චරිත කතාව ඉගෙන ගන්නම වෙනවා. අර රහත් වෙන එකක් හරි නිවන් දකින්න එකක් හරි හොයන්නම නෙමෙයි. නිවන් දැක්කා වගේ රහත් වුණා වගේවත් ඉන්න ඕනනේ. දැන් රහත් වෙන එක ඕනම නෑ කියන්නකෝ. කමක් නෑ. හැබැයි ඉන්න ටික කාලේ රහත් වුණා වගේ ඉන්න ඕනනේ. මේ පේන ටික කාලේ නිවන් දැක්කා වගේ ඉන්න ඕන. දැන් නම් ගොඩාක් අය රහත් වුණා වගේ ඉන්නේ බණ අහන වෙලාවට විතර. ඔය දැන් ඉන්නේ රහත් වෙලාද මන්ද? ගොඩ අය හිමයි බණ අහන වෙලාවට අපි රහත් වුණා වගේ. හැබැයි ඒක ජීවිත කතාවේ පේන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න චරිතයේ දුච්චරිත නම් යන තැන දුගතිය. යන තැන හොඳ නැහැ. ඒක අර වචන වලින් කතා කළේ ආත්මවල ස්වභාවය. එතකොට චරිතය සුචරිත නම් යන තැන සුගතිය. දැකදී චර්යාවට අනුව ලැබෙන තැන දුච්චරිත දුගතිය. සුචරිත සුගතිය. ගති කියන්නේ ගමන. ගමන හොඳයිලු චරිතය හොඳ නම් ගමන නරකයිලු චරිතය නරක නම්. එනිසා කනත්ත ගාව ඉඳලා කවුරුවත් ඔයාලා එක්ක යන්නේ නැහැ. මේ ආදරය කරන ලෝකේ හම්බ කරන ඒවා තියලා යන්න වෙනවා. අඬන අය hina වෙන අය විතරයි කනත්ත ගාවට එන්නේ. හැබැයි කනත්ත ගාව ඉඳලා ඉන්නව තනිවට දෙන්නේ. කනත්ත ගාව ඉඳලා ඉන්නවා තනිවට දෙන්නේ යන කෙනත් එක්ක. කවුද දෙන්න? කනත්ත ගාව ඉඳලා පිනයි පවයි. සිටියාට ආදරෙන් වට කරන් පිරිසක් ඒ බැඳීම් සියල්ලෙම නෑ කිසිම අරුතක්. අන්තිමේදී පිහිට ඔබට ඔබ පමණක් සසර යනු එකිනෙකා තනිව යන ගමනක්. කනත්ත ගාව ඉඳලා යන්න වෙන්නේ තනි. එනිසා හොඳට තේරුම් ගන්න පව් කරන අය ළඟ කනත්ත ගාව ඉඳලා නැහැ.
එනිසා චරිතය සුචරිතවත් කරගන්න සංසාරේ සුගතිය ලැබෙන්න ඕනම නම් හැමදෙනාම මේ කුසල් අකුසල් කතාව පිම්පව් කතාව අවබෝධ කරගෙන තමන් ආදරෙන් රැකගන්න මහන්සි වෙන්න තමන්ව රකින්න කෙනා පව් කරන්නේ නැහැ. තමන්ව නොරකින්න කෙනා මේ අකුසල් ඔක්කොම කරනවා. එතකොට බන්ධනාගාර ගත වෙලා ඉන්න හැමෝම තමන්ට තමන් ආදරය නොකළ අය. ඔය පව් කරන්නේ අකුසල් කරන්නේ තමන්ට ආදරය කළේ නැහැ. එනිසාද ඉඳලා චරිතය සුචරිතවත් කරගන්න තමන්ව ආදරෙන් රැක බලා ගන්න. හිත හදාගන්න හැම දෙනාගේම හදවත්වල ධර්මාලෝකය පහළ වේවා කියලා හොඳට සාදු කියන්න. අම්මටයි තාත්තටයි ආදරෙන් සලකනවා කියලා මේ කවි දෙක තුනත් හොඳට ඇහෙන්න වැඳගෙන කියන්න. හැමෝම ලස්සනට කියන්න. මෙත් මාවතකින් ලද මව් වරය අම්මේ ඔබේ ගුණ මට පැහැසරය නිම කළ නොහැකිය මින් සාගරය අම්මා කෙනෙක් ළඟ ඇති ආදරය ලංකර තුරුලට කව කව බත් කට ගෙනවිත් දුන්නා හොඳම ඇඳුම් මට ඉල්ලුව හැමදේ ගෙනවිත් දුන් මට කප් රොක වාගේ අම්මේ ඔබ මට කොතරම් තිබුණත් වැඩපල රාසියේ බැලුවේ නැහැ ඇය කවදත් වාසියේ අම්මා දරුවන් ළඟ විය දාසියේ අය කළේ නැතුවට සිල්ලර කාසියේ අනුරපුරේ ජය සිරි මහා බෝධි සෙංකඩ ගල සිරි දලඳා සෑදී බුදු ගුණ අරහං නව ආරහාදී ගුණයෙන් වේ
සම්මා සමාධි අම්මට මට රැක වරණය ඕනේ අපහාට පියතුම නැතුවම බෑනේ මැණික් ගාගේ මිනිරන් කැට ගානේ තාත්තේ ඔබ මට අමතක නෑනේ ඇත්නම් වරදක් වරද කියා දුනී නිසිමග පෙන් ඔවේ දෙමින් ඕවාමිනී අම්මට නිරතුරු සෙනෙහේ ස්වාමිනී පවුලම රැක්කා පිරුණු දයාවෙනි දෑතට අරගෙන සෙනෙහේ පපාමිනී සුරතල් කෙරුවා මුවග සිනාවෙනි හිස අත ගෑවා පුදුම දයාවෙනි මල් දෝතක්ගෙන වන්දිමි පියාණෙනි සාදු पूजा करो हरि हेमोम साधु किया හරි විනාඩි දෙකකට තැම්පත් වෙන්න. කාරුණික පින්වත්නි දහම් කතාව ශ්‍රවණය කරලා ධර්මයට කරන ගෞරවයක් හැටියට සභාපතිතුමන් පින්වත් නිලධාරීන් සමාජිකත්වය මේ දෑතින් අටපිරිකර සිවුරු පිරිකර
බොහෝම ගෞරවයෙන් පූජා කළා. මේවා මගේ දෑතට පූජා කළාට මේ ධර්මයට කරන ගෞරවය. ඒකයි මේ ධර්මාසනේ උනත් ලස්සනට හදලා තියෙන්නේ. ඒක දේශකයාණන් වහන්සේට වඩා ඒ අර ධර්මයට කරන ගෞරවය. දේශකයාණන් වහන්සේ අරමුණු කරගෙන කළාට ධර්මය. මේවා පූජා කරන්නේ ධර්ම ගෞරවයෙන්. එනිසා පින් කරලා පින්හිත මේ වෙලාවේ අනුමෝදනාවට ගන්න සූදානම. මම බොහෝ වෙලාවක් කතා කළේ නෑ. පැයක් හමාරක් වගේ පොඩි වෙලාවක්. මේ කතා කළ අනුශාසනාවෙත් පාලි ගාථා පාලි වචන ඒවා මහා ගොඩක් ඉගැන්නුවේ නෑ. එහෙම ගාථා කතා නොකර මේ කතා කළෙත් අබමල් රේණුවක් තරම් පුංචි පාඩමක්. කතා කළේ අබමල් රේණුවක් තරම් වචන ටිකයි. එනිසා මං හිතනවා අදට වඩා හෙට ඉඳලා ජීවිතය ගැන ධර්මයෙන් දකින්න ඕන කතාව මේ වචන වලින් ඉගෙන ගන්න ලැබෙන්න ඇති. හෙට ඉඳලා හරි චරිතය මීට වඩා සුචරිතවත් කරගන්න ක්‍රමය. දේශනාවේ අන්තිමට මතක් කළේ කවි වලින් අම්මටයි තාත්තටයි දෙන්නට පණ පිටින් ඉන්න කාලේ ආදරෙන් බලන්න. කවදාවත් ඔය මැරිච්ච මල කඳ ඉතින් මහා ලොකුවට සරසන්න ඕන නෑ. ඉන්න කාලේ සරසලා තියා. ඔය කනත්තට යනකම් පාවඩ එළුවේ නැති වුණාට කමක් නෑ. ඉන්න කාලේ උපන්දිනේට සෙරප්පු දෙකක් ගෙනත් දෙන්න. පාවඩ එලන්න ඕනේ. එනිසා ආදරෙන් බත් ටික කැඳ ටික පොවන්න නැති අය පෙට්ටිය ගාව පැන් වඩන්න ඕනෙත් නෑ. ආදරෙන් බලන්න ඕන. එනිසා අම්මටයි තාත්තටයි සෙනෙහසින් සලකන්න කියලත් ඔය මතක් කළා. එනිසා දෑතින් කාට හරි මේ වගේ මොනවා හරි දුන්නම කවදාවත් දීපු දේවල් දිහා ආයෙත් හැරිලා බලන්න යන්නත් එපා. ඔය පන්සලට සාසනයට නෙමෙයි පාරේ යන කෙනෙකුට වුණත් මොනවා හරි දුන්නාම අහක බලාගෙන යන්න. හැබැයි දෙන්න බැරි නම් නොදී ඉන්න දෙනේව නවත්තන්න යන්න නම් එපා. දෙන්න බැරි නම් නොදී ඉන්න එක හොඳයිලු. හැබැයි දෙන එකක් නතර කරන්න ගියොත් ඊට වඩා භයානකයි. ඒවා වෙනම උගන්වනවා බණ පොතේ. බැරි නම් නොදී ඉන්නලු දෙනේව නම් නවත්තන්න යන්න එපා. ඒ නිසා හොඳට දෑතින් පුළුවන් කාලේ පිනක් දහමක් කරගන්න, බත් සරලුවක් දන් දෙන්න, රෙදි වියතක් දියදෝතක් කාට හරි දෙන්න. සංසාරේ එතකොට නැති වෙලාවට ඒවා ඔක්කොම ලැබෙන. ඔය මේ ආත්මේ ඔයාලට ඔය ලැබෙන හැම දෙයක්ම දෑතින් සසර දීපුවා. නොදීපු අයට ලැබෙන්නේ නැහැ කියලා පේනවනේ දැක්කා. පිම්පව් කතාව ලැබෙන නොලැබෙන එක තීරණය කරන. එනිසා හොඳට හිත හදාගෙන සභාපතිතුමන්ගේ ජන්මදිනයත් නිමිති වුණා පින්කමට. උපන්දිනය කියලා කියන්නේ ඉතින් කාලා බීලා විනෝද වෙන්නම තියෙන දවසකුත් නෙමෙයි. සාමාන්‍යයෙන් උපන්දිනය ඔයාලට අපිට මතක් වෙන්නේ වෙන වචනයකින්නේ. හැපි කියලානේ. හැබැයි ධර්මයට උපන්දිනය හැපි නෑ. සමහර අය උපන්දිනේ සමරන්නේ හැපි දෙකක් දාගෙන.
ඔය ආස්වාදනීය ලෝකේ ගොඩක් අය එහෙම. සමහර අය සමරන්නේ හැපි පෙම්බැන්ද. ඒ තරම් මේකේ සමරන්න එකක් නෑ. උපන්දිනයේ දවසට උගන්නන ලස්සනම වාක්‍ය උගන්නන්නේ බුදුහාමුදුරුවෝ ජාතිපි දුක්ඛා. උපන්දිනය දුකයි. මානව ඉතිහාසයේ කිසිම ආගමක එහෙම වචනයක් නැහැ. හැපි බර්ත්ඩේ නෙමෙයි ජාතිපි දුක්ඛා. උපන්දිනය දුකයි. බර්ත්ඩේ එක දුකයි. ඒක ඉගෙන ගන්න තියෙන්නේ බණ පොතේ දිග පාඩම. එනිසාද උපන්දිනය වෙනුවෙන් සභාපතිතුමනි ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ නව ජන්ම වර්ෂය දෙසැම්බර් 16න් පසු උදා වූ උපන්දිනය චිරාත් කාලයක් සුවපත් වෙන්න සැපවත් වෙන්න මීටත් වඩා නව වර්ෂය නිරෝගී සැප ලැබෙන්න කේ නිරෝසන ප්‍රනාන්දු මහත්මාණෙනි පුණ්‍යවන්ත උපන්දිනයකට දිගාසිරි සම්පත් ලැබේවා කියලා හොඳට සාදු කියන්නේ. ප්‍රාර්ථනා කරනවා පින්බර හදවතින් සනස බැංකුවේ අභිවෘද්ධියට ජීවිතේ කටයුතු කළ කලින් හිටිය සභාපතිවරයෙකු බොහෝම කරුණාවෙන් අද මතක් කරලා ගුණානුස්මරණය කරනවා. මේ ආගමනට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සභාපතිතුමන් කලින් හිටිය ඒ.ඩබ්ලිව්. රාමනායක මහත්මාණෙනි මේ පින් කුසල් අනුමෝදන්ව සසර පින්බර ආත්මයක ඉපදේවා. එවැගේම සභාපතිතුමන් වර්තමාන නිරෝෂණ ප්‍රනාන්දු මහත්මයා නිලධාරී මණ්ඩලය සමාජිකත්වය කාර්ය මණ්ඩලය හැමෝම නමින් මළගිය අය අම්මලා තාත්තලා ආතලා ආච්චිලා හැමෝම මතක් කරගෙන නමින් මළගිය සමාජිකත්වයවත් සිහිපත් කරගෙන සනස බැංකුවේ සමාජිකත්වය අරගෙන ඉඳලා මිය ගිය අය ඉන්නවා නම් ඒ හැමදෙනාමවත් සිහිපත් කරලා පින් දෙමු. මේ කළ පින් කුසල් මළගිය අය අනුමෝදන් වේවා. භවයෙන් භවය දුගතියකට නොම ඒවා උපදින භවය සුගතියකම ඉපදේවා. අපදින පින් ලබාගෙන සුවපත් වේවා. මළගිය හැම දෙනා නිවනින් සැනසේවා. එවැගේම ප්‍රාර්ථනා කරනවා සභාපතිතුමන් කාර්ය මණ්ඩලය පෞගිය කාලේ කාලගුණික වෙනස් වීමත් එක්කලා බොහෝ අය අවතැන් වුණා, ජීවිත හිමි වුණා. සනස බැංකුවත් මේ නගර ශ්‍රාකාව මුල් වෙලා ඒ කරන්න ඕන මෙහෙවර බොහෝ දේවල් එකතු කරලා ඒ තැන්වලට පරිත්‍යාග කළා. සත්පුරුෂ හදවතින් මනුස්සත්වයට කරන්න ඕන සැලකිල්ල ඒවා ගෞරවයෙන් ඉටු කළා. එනිසා අපි ප්‍රාර්ථනා කරනවා දැනට අවතැන් වෙලා ඉන්න හැමෝටම අපි කරන මේ මහා පින්කම් වල පින්බලෙන් කායිකව මානසිකව ඇතිවෙන දුක වේදනාව මේ තථාගත ධර්මයේ අනුහසින්
තේජසින් ඒ දුක් විඳින ජීවිතවලින් දුරු වෙලා සැනසෙල්ල සාන්තිය සතුට සහනය ලැබේවා කියලා හොඳට සාදු කියන්නේ. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කරනවා සභාපතිතුමන් නිරෝෂණ ප්‍රනාන්දු මහත්මයා අද කාර්ය මණ්ඩලය පමණක් එකතු වුණා නම් පින්කම මේ තරම් ලස්සන නෑ. මේ පුංචි දරු පැටව් පැයක් හමාරක් එක ඉරියව්වෙන් බණ දහම් නොතේරුණත් සවන් දීගෙන ධර්මයේ ළඟ හිත තියාගෙන මේ ආත්තම්මල තාත්තල මේ දරුවෝ හැමෝම අද එකතු වෙලා පුංචි වෙලාවක් ජීවිතේ වටිනාකම ධර්මයෙන් හොයන්න මහන්සි වෙච්ච හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. සභාපතිතුමන්ට නිලධාරී මණ්ඩලයට කාර්ය මණ්ඩලයට සමාජිකත්වයට ඔයාලා හැම දිනාටම මගේ හදවතේ එකම ප්‍රාර්ථනාව මේ කරන මහා පින්කම්වල පින්බලෙන් ලොවේ දහම ලෙඩ දුක හට ගැනීමය පිනේ මහිම වෙදදුරු මුණ ගැසීමය සුවේ තරම ඔසු උවටැන් ලැබීමය මගේ පැතුම ඔබ සුව වෙනු දැකීමය. හැම දිනාටම ජීවත් වෙන පුංචි කාලේ කවදාවත්ම දුකක් වේදනාවක් අසරණකමක් තනිකමක් පාළුවක් කිසිම දවසක නොවේවා. ඔයාලගේ ඇස් දෙකට දුක්බර කඳුලක් නම් කවර කවදාකවත් නොඒවා. හුස්ම ගන්නා හුලං රැල්ලක් ගානේ අඩියක් අරගෙන අඩියක් ඉස්සරහට තියෙන පියවරක් ගානේ හැම දිනාටම සාන්තිය ලැබේවා. අපි හැමෝම ප්‍රාර්ථනා කරන සභාපතිතුමනි හැමදාම පින් කර ප්‍රාර්ථනා කරන තැන මළගිය අයටත් පින් දිදී ප්‍රාර්ථනා කළ තැන මරණය තරණය කරන අමා මහ නිවනට අද කළ පිනත් මළගිය අයටත් පින් කළා පිටත් පාරමිතාවක් වේවා කියලා හොඳට සාදුනාදයක් පවත්වන්න. හැම දෙනාම වන්දනා කරගන්න. අභිවාදන සීලිත්ස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිඤ්ජතු. ගලනා ගඟකට පිපෙනා මලකට දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි මේ කොයි යන්නේ මරණින් පස්සේ පිම්පව් එනවා අපි පසු පස්සේ හැම දිනාටම තෙරුවන් සරණයි.